ආයිබෝවන් සුබ දවසක් වේවා සාදරයෙන් පිළිගන්නවද අපේ YouTube නාලිකාවට. ඉතින් මේ වීඩියෝ එක මම ඔයාලට ඉතාම වැදගත් වෙන වීඩියෝ එකක් තමයි මේ විදිහට අරන් ඇවිත් තියෙන්නේ. ඉතින් ඔයා තාම අපේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අස්පසුම් වීඩියෝ ඉස්සරහටත් බලන්න අනිවාර්යයෙන්ම අපේ YouTube නාලිකාව subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ආවේ 2025 මැයි මාසයට අදාළ අස්වසුම් මුදල් කවද්ද ලබා දෙන්නේ. ඔයාලා දන්නවා 2025 මැයි මාසේ 4 වෙනිදා වගේ වෙනකොට සිස්ටම් එකට මුදල් වැටිලා තිබ්බා IWMS පද්ධතියට. ඉතින් ඒ වුණාට තාම අපේ බැංකු ගිණුම් වලට හරියට මුදල් බැර වෙලා නැහැ. ඉතින් අද 2025 මැයි මාසේ 20 ඉතින් අඟහරුවාදා දිනය. ඉතින් අපි බලමු කවද්ද මේ මුදල් එහෙනම් අපේ බැංකු ගිණුම් වලට වැටෙන්නේ කියලා. ඊට කලින් මම ඔයාලට කියන්නම් ඔයාලගේ මුදල් හරියටම සිස්ටම් එකට වැටිලාද කියලා බලා ගන්න ක්‍රමයක්. ඉතින් සිස්ටම් එකටවත් වැටිලා නැත්නම් ඔයාගේ මුදල් ඔයා බලන් හිටියට වැඩක් නැහැ. ඒකයි මම කියන්නේ මුලින්ම IWMS එකේ මුදල් ටික තියෙනවද කියලා බලන්න. එහෙම නැත්නම් ඔයා බලන් හිටියට වැඩක් නැහැ. ඔයාලට ආය බැංකු ගිණුම් වලට මුදල් වැටෙන්නේ නැති නිසා. ඉතින් මම පෙන්නන්නම් එහෙනම් කොහොමද IWMS පද්ධතිය හරහා ඔයාලගේ මුදල් ඔයාලගේ බැංකු වලට වැටෙනවද නැද්ද කියලා චෙක් කරගන්න කියලා. හරි යාළුවනේ. ඉතින් මම දාලා තියෙනවා description එකේ link එකක්. එහෙම නැත්නම් iwms.wbb.gov.lk කියන site එක හරහත් ඔයාලට මෙන්න මෙතනට එන්න පුළුවන්. ඉතින් මෙතනින් තමයි අපි අපේ අස්පසුම තියෙනවද නැද්ද කියන එක චෙක් කරගන්නේ. ඉතින් මෙතනින් අපිට වැටිච්ච මුදල් ගන්න හිටම් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මෙන්න මේ social register 2022 කියලා තමයි මේක තියෙන්නේ. කලබල වෙන්න එපා. ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් මෙතනින් ඔයාලා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙන්න මෙතන ඔයාගේ ID number එක හරි එහෙම නැත්නම් QR code එක හරි ගහලා ඔයා දැනටමත් මේක දන්නවත් ඇති. ඉතින් දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් ඒ අයට තමයි මේ වීඩියෝ කරගෙන ආවේ. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ අස්පසුම process වෙනවද ඒක නැත්නම් සිස්ටම් එකට වැටිලාද කියලා චෙක් කරගන්න මෙතනින් පුළුවන්. ඉතින් මෙතනට ඔයාගේ නමයි ඔයාගේ මුදලයි මෙතන තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒක බය වෙන්න දෙයක් නැහැ. තව දවස් 3-4ක් වගේ ඇතුළත එහෙම නැත්නම් හෙට අනිද්දාම හරි ඔයාගේ මුදල් ටික වැටෙනවා. ඉතින් මම මේ වීඩියෝ එකේ කියන්නම් මුදල් වැටෙන්න පුළුවන් දවසත් මේ වීඩියෝ එක අවසානයේදී කියන්නම්. ඉතින් ඔයාලා මුලින්ම මෙන්න මෙතන මේ බලා ගන්න පුළුවන් මේ ඊතලයක්. මෙන්න මේ ඊතලයේ උඩ ටච් කරගන්න. ටච් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ ඔප්ෂන් දෙකක් එනවා ඔයාලට. මේ පළවෙනි එක තියෙන්නේ ඔයාලගේ ඩෙන්ටිටි කාඩ් නම්බර් එක ගහලා ඔයාලට පුළුවන් අස්වැස්ම කීයද ලැබෙන්න තියෙන කියලා බලන්න. මෙන්න මේ දෙවෙනි එකෙන් පුළුවන් ඔයාලට අර QR code එක එහෙම නැත්නම් HH නම්බර් එක කියන්නේ අන්න ඒක ගහලාත් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ID කාඩ් කියන එක සිලෙක්ට් කරොත් ඔයාලට මෙන්න මෙතනට ඔයාගේ ID කාඩ් නම්බර් එක ගහ ගන්න පුළුවන්. ඉතින් ඔයාගේ ID කාඩ් නම්බර් එක ගහලා මෙන්න මේ search registry කියන්නේ මෙන්න මේ උඩ එකපාරක් ටච් කරන්න පුළුවන්. ඉතින් ඔයා QR code එක ගහනවා නම් මේ ඊතලෙ උඩ ටච් කරලා මෙන්න මෙතන මේ තියෙන HS නම්බර් කියන එක සිලෙක්ට් කරන්න. ඒ සිලෙක්ට් කරලා මෙන්න මෙතනට ඔයාගේ QR code එක තියෙන QR code එක ගහ ගන්න. ඉතින් ඒ විදිහට ටයිප් කරගෙන මෙන්න මෙතන search registry කියන තැන එකපාරක් ටච් කරන්න විතරයි ඕනේ. එතකොට ඔයාට ඔයාගේ අස්වැසුම තියෙනවා නම් ඒ ලැබෙන්න තියෙන මුදල් ඔක්කොම බලා ගන්න පුළුවන්. ඉතින් මට දැනට අස්වැසුම නැති නිසා මට මෙතනට ගැහුවා කියලා මගේ ID නම්බර් එක මට අස්වැසුම මුදලක් පෙන්වන්නේ නැහැ. ඒ නිසා මට මෙතන ID නම්බර් එක ගැහුවා කියලා වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ඔයාගේ ID නම්බර් එක ඔතෙන් ගහලා බලන්න අනිවාර්යයෙන්ම මුදල් තියෙනවා නම් ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් මම කිව්වා වීඩියෝ එක අවසානයේදී මුදල් ලැබෙන්නේ කවද්ද කියලා කියනවා කියලා. ඉතින් මැයි මාසයේ අද 20 අඟහරුවාදා. ඉතින් ඔයාලට මැයි මාසයේ 24 වෙනිදාට කලින් අනිවාර්යෙන් මුදල් ලබා ගන්න පුළුවන්. මේ තව සතියක් තියෙනවා. අද අඟහරුවාදානේ බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා. තව දවස් 3ක් තියෙනවා. ඔය දවස් 3 ඇතුළත ඔයාලට අනිවාර්යෙන්ම මුදල් ලැබෙයි. මොකද දැන් මැයි මාසයේ 4 වෙනිදා මුදල් ලැබුණේ. ඉතින් දවස් 14ක් වගේ ගත වෙනවා අදට සිස්ටම් එකට වැටිලා. ඉතින් තවදුරටත් මේ මුදල් පරක්කු වෙන්නේ නැති වෙයි කියලා අපි හිතනවා. ඉතින් තව දවස් 3ක් වගේ ඇතුළත අනිවාර්යයෙන්ම වැටෙයි. අනිවාර්යයෙන්ම 95%ක්ම සම්භාවිතතාවයක් තියෙනවා මේ සතියේ මුදල් ටික වැටෙන්න. ඉතින් වැටිච්ච ගමන්ම අපි වීඩියෝ එකක් අරගෙන එනවා. එතකොට ඔයාලට ඉක්මනටම බැංකුවට ගිහිල්ලා මුදල් ටික ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ආයෙත් මතක් කරනවා channel එකේ subscribe button එකටත් පයින් පාරක් ගහගෙන යන්න. එතකොට තමයි මේ වගේ වීඩියෝ ඔයාලට දාපු ගමන්ම බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් එහෙනම් අද නවතිනවා. වීඩියෝ ගැන මොකද හිතන්නේ කියලාත් පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.